නිසඳස් යුසනෝ ආකිකෝගේ නිසදස් තියෙන පොතක්. යුද්ධෙට ගිය සහෝදරයා මැරුණු නිසා ඒ දුකට ඔහු කවි ලිව්වා. යුද්ධයට යන එක හොඳ දෙයක් නේද? යුද්ධෙදි වෙන තුවාල වුණත් ගෞරවණීයයි කියලා නේද මිනිස්සු කියන්නේ? ඒක ඇත්තටම එහෙම දෙයක් නෙමෙයි. යුද්ධෙ දිනන්නේ මිනිස්සු දහස් ගාණක් විනාශ කරලා. ඒක කිසිම ගෞරවයක් නැහැ. ඔයත් එහෙම විනාශ කළාද? ඒ නිසා තමයි මම පැනලා ආවේ. මං කියවන්න. සොහොයුරේ හැර යන්න එපා. යොසානෝ ආකිකෝ. මාගේ සොයුර ඇසුනද මා කී දේ මද සුළඟට කඩු කිනිසි කුමටද අතට ඉන් මිරිසුන් මැරිය යුතුමද ඔවුනුත් අපහා සමයි. අවුරුදු 24ක්ම ඔහු කවි ලිව්වා. ඔෂින්ට ඒ කවිය මතකද? ඔය මොකද්ද? හාමෝනිකාවක්. මං යුද්ධයට යනකොට මේක අරන් ගියා. ඔෂින් මේ වැඩේට හරි දක්ෂයිනේ. ඔෂින් එහෙම තමයි. ඔන්නයි. සතරයි. ඔෂින්ගේ ගෙදර අයත් අලුත් අවුරුද්දට ලෑස්ති වෙනවා ඇති නේද? විවාහයෙන් දසමසක් ගියේ නෑ. සලකා බැලුවද බිරිය ඔබේ? ඇයව බලාගන්නේ කවුරුද දැන්? සොයුරේ නික්මී යන්න එපා. බලන්න මේ දැක්කද? ඒ කියන්නේ ශාන්සක්කු වසන්ත කාලේ එනවා. ඒක හරි. ඔෂින්ට ගෙදර යන්නත් පුළුවන්. ඔෂින් හෙට පාන්දරම ගෙදර යන්න. අනේ මට ඉන්න දෙන්න. ශාන්සක්කු මාව තියාගන්නකෝ. අනේ මාව මෙහෙ තියාගන්න. බැරිම නිසායි කියන්නේ. මට ගොඩක් දේවල් ඉගෙනුවා නේද? මට තව ඉගෙන ගන්න ඕනේ. මම වෙන කැමති. ශාන්සක්කුටත් කැමති. මත්සුටත් කැමති. මට මෙහෙ ඉන්න දෙන්න.